ඔන්න ඔය ඔක්කොම එකෙත් දාලා මේ මොකක්ද දාලා තියෙන්නේ? කෙටි ක්‍රම නැද්ද? යකෝ වැඩක් නැහැ කියලා. ඒක දැන් මේ සබ්ජෙක්ට් එකේ නම මැත්ස් පුතා. එතකොට කෙටි ක්‍රම අහන්න එපා මේ සබ්ජෙක්ට් එකේ මගේ. මේක මේ කවි සින්දු වලින් උඹලට කියලා දෙන්න මේක මේ ගුත්තිල කාවේ නෙවෙයි මේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගද්දි පුතා තියරි එකක් ඉගෙන ගද්දි ඒක ඉගෙන ගන්නේ මේ කෙටි ක්‍රම වලින් නෙවෙයි. ඔයාට කොතන හරි ගිහලා යූස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ කෙටි ක්‍රමේ. කෙටි ක්‍රමේ ඔයාට පුළුවන් වෙන්නේ ඔයා විතරයි ඒක ගැන දන්නේ. එහෙම වුණාම ආන හදන්න පුළුවන් වෙයි. හැබැයි කවදා හරි ඔයාට තැනකට ගිහිල්ලා කවුරු හරි ඇහුවොත් එයාට පැහැදිලි කරලා කියන්න කෙටි ක්‍රමේ කියලා හරියන්නේ නැහැ නේ බං. මේන ගන්න ඕනේ බං තියරිත් එක්ක. නැත්තම් තමයි මැත්ස් බැරි. ඔය අපේ උන්ට ඒකනේ තියෙන්නේ. අර කෙටි ක්‍රම වලින් ඉගෙන ගන්න අන්තිමේට සින්දුව මතකයි තියරිය මොකද්ද කියලා මතක නැහැ. දැන් මේක මේ පයිතගොරස් මේක ඉගෙන ගද්දි මේක මොනවද කෙටි ක්‍රම වලින්? කෙටි ඔය හින්දා තමයි මැත්ස් බැරි වෙන්නේ. මේවා හරි සරලව ඉගෙන ගන්න බෑ. මැත්ස් කියන්නේ හැම විෂයක්. මැත්ස් කියන්නේ අමාරු විෂයක්. පයිතගොරස් මේ උට තිබ්බනේ මේ කෙටි ක්‍රමයක් දාලා හොයාගන්නේ. ඌත් අමාරුවෙන් හොයාගෙන තමයි මේ අපිට පොත්වල ලියලා අපිත් අමාරුවෙන් ඉගෙනගෙන අපිත් උඹලට උගන්වන්නේ. එතකොට මේකට කෙටි ක්‍රම අහන්න එපා. මේව කිසිම දෙයකට කෙටි ක්‍රම මගේ ක්ලාස් වල නැහැ.